පළමු සතියේ සිදු වූ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වූයේ මැද පෙරදිගින් නොව අපේ ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්න මුහුදෙන්. යුද්ධයේ පස්වෙනි දිනයේදී එනම් මාර්තු 4 වෙනිදා ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයකට සහභාගී වී නැවත ඉරානයේ බලා ගමන් කරමින් තිබූ ඉරාන නාවික හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක නෞකාවක් වූ අයිරිස් දෙනා නෞකාව ශ්‍රී ලංකාවේ ගාල්ල වෙරළට සැතපුම් 25ක් පමණ ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී ඇමරිකානු USS චාර්ලට් න්‍යෂ්ටික සැම්බැරීනයක ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්ව විනාශ වී ගියා. මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු සම්බැරිනයක් විසින් සතුරු නෞකාවක් මුහුදුබත් කළ පළමු අවස්ථාවයි. ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 100කට වඩා මිය ගිය අතර වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවන් මුහුදේ පාවෙමින් සිටි නාවිකයන් 32ක් බේරාගෙන ගාල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.